කාලා බීලා දින්නේ. ඈ? කාලා දින්නේ. ඇසේ මෙඩි වෙසක් ගන්නට පස්සේ ටිකක් අමාරුයි. එහෙමද? ඔව් මාර කාමරේ දුන්න මට ඉන්න දැනෙන්නේ නැහැ ඉන්න කියලා. ආ. ඒක තමයි ඉන්නේ. එහෙමනේ. මෙතන ඉතින් ගෑන් බීම ගියත් හම්බුවා. දැන් හම්බ වෙනවද? හම්බ වුණා. ආ. ඉතින් දවල් කාලේ මෙතන ඉඳලා ගෑන් දාගන්න ඉතින්. කෑවද? එහෙමනේ. මොනවද මේ මොනවද මේ මන් දැකම නතර කරේ? පල්ලි තියනවද? එහෙමද? මේ පල්ලි එකක් දීලා යන්න. පල්ලි එකක් දීලා යන්න. යාල් කොහෙද? ජායලා? ජායලා දැන් මෙහෙ වෙලා ඉන්නේ. මේ ආවා ඒ ගාල්ලේ කෝච්චි අම්මන කෝච්චි නගලා. ආ? ආවා ගාල්ලේ මේකදී බලනවා. එහෙමද? මේ මාත්‍රිත් හරි හොඳයි. මෙහෙ කට්ටිය කන්න කොට දෙනවද? කන්න කොට ගෙනල්ලා දෙනවා. ආ. කියන්නේ මම දැන් පාසල් දෙක තුනක් දෙනවා. ආහා. මම එහෙම ගන්නෑ. වැඩක් නැහැ නේ. කොහෙද කාමරේට තියෙන්නේ? එහෙමද? නැවත තරක් තියෙනවා. ඉන්න තරක් තියෙනවා නේ. මේ හෝල්ඩ් එකේ ඉන්නේ. එහෙමද? ඉතින් ගෙදර කට්ටිය නැද්ද? ඉන්න ඒගොල්ලෝ ඉතින් මම පොඩි කාලේ ඇවිල්ලා යන්නවා. එන්න නැති වුණා යාගේ දරුවෝ 4 දෙනෙක් හිටියේ 4 දෙනෙක් නැති වුණා වයසට. ඊට පස්සේ ඉතින් මම ඔය දෙක කුලියට ඔය ඉස්කෝලේ වැඩ කරුවා සීඩියේ පට්නායක. වැඩ කරුවා. දැන් මට ඉතර වාරියක් නෑ. දැන් වයස කීයද? 61යි. දැන් අමාරුද වැඩ කරන්න? ආහා. ඔව් නේ. ආහා. අරන් දීලා. ආහා. ළමයි එහෙම නැද්ද? ළමයි එහෙම නැහැ. බැඳලා නැහැ. එහෙමද? නෑදෑයොත් නැහැ. ගෙදර දැන් ගෙදර කවුද ඉන්නේ? ගෙදර ඉන්නේ අයියාගේ දරුවෝ. අයියාගේ දරුවෝ. ඒගොල්ලෝ බලන්නේ නැද්ද ඔයාව? නෑ ඒ ඉතින් අර ඉතර සල්ලියට කැමති එකක් ඒගොල්ලන්ට සල්ලි අඩුපාඩු ඇති නේද එහෙනම්? හරි අංකල් මං යන්නම් අංකල්ට පොඩි උදව්වක් කරලා යන්නම් එහෙනම්. මේක තියාගන්න. 5000ක් තියෙනවා තියාගන්න. කන්න බොන්න මොන හරි පුළුවන් නේ මට ඕකේ. හරි. ඒ කියන්නේ මීටර ලොකු දෙයක් කියන්නේ? ඔව් නේද? හරි අංකල්ට ඕන එකක් ගන්න ඕකේ. ඔව් නේ. කැමරියක් හම්බෙනවනේ. හරි අංකල්. අපි යන්න. හරි උස්සන්නයි ඈ. හරි උස්සන්නයි. හරි අංකල් හරි. යනවා හොඳේ? හරි උස්සන්න.